බුදුහාඳුරෝ දේශනා කළේ පතිරූප දේශ වාසෝච. සුදුසු පෙදෙසක ජීවත් වෙන්න ලැබීමත් මගුල් කරුණා. බණ අහන්න ලැබීමත් මගුල් කරුණා. අවබෝධ කරගත හැකි ප්‍රඥාවෙන් යුක්ත මිනිසෙක් කියලා ඉපදීමත් මගුල් කරුණා. ඒ වගේම කල්යාණ මිත්‍ර සත්පුරුෂ ආශ්‍රයත් මගුල් කාරණාවක්. ඒ සියල්ලන්ගෙන්ම ඔබ පෝෂිතයි. අපි ලංකාව පුරාම බණ කියන්න වඩිද්දි සමහර ප්‍රදේශවලට යද්දි තේරෙනවා මිනිස්සු බණ අහන්න කැමති. නමුත් ඒ බණ අහන්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඒ ප්‍රදේශවලට ස්වාමීන් වහන්සේලා වඩින්නේ වඩින හාමුදුරු වඩින වෙලාවට දායකයන්ට බණ ටික අහගන්න එන්න විදිහක් නැහැ. මොනවා හරි අඩුපාඩු. එසා ඔයත් බොහොම වාසනාවන්තයි. බණ අහන්නට නිරන්තරයෙන් ඉඩ ලැබෙන ප්‍රදේශයක ජීවත් වීම. පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න දවසක් එනවා බද්ධිය කියලා ලිච්ඡවි කුමාරී. උපාසකම්මලා දන්නෝ මේ හැම දෙනාම ලිච්ඡවින් කියන්නේ කාටද? බුදුහාඳුරන්ගේ කාලේ හිටියා විශාලාවේ රජ පරම්පරාවක් ලිච්ඡවින් කියලා. ඒගොල්ලන්ගේ විශේෂත්වය තමයි හම රන් පැහැති. ඕම ලස්සන චවි වර්ණයක් තිබ්බ අය. බුදුහාමුදුරුවෝ දවසක් කියනවා මහණෙනි දෙවිවරු දැකලා නැත්නම් ඇස් දෙකට ලිච්ඡවින් දිහා බලන්න. ඒ තරම් ලස්සනයි. දෙවිවරු වගේ බබලන. බද්ධිය කියන ලිච්ඡවි කුමාරයා ලෞතර බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුහාමුදුරන්ට හරි ලස්සන කතාවක් කියනවා. මොකද්ද කියන්නේ? සුතං මේතං බන්ති. බුදුහාමුදුරනේ මේ ඇහෙන දෙයක්, ඇහිච්ච දෙයක්. ඒ කියන්නේ උපදූපයක් කියන්නයි යන්නේ. ඒ කාලෙත් එහෙමයි ඉතින්. බුදුහාමුදුරනේ මම මේ ඇහෙන දෙයක් කියන්නයි යන්නේ. බුදුහාමුදුරේ මොකද්ද? මිනිස්සු ගොඩාක් කියනවා ඔබ වහන්සේ ළඟ ආවර්තනී මායාවක් තියෙනවලු. මොකද්ද? ආවර්තනී මායාව. ඔබ වහන්සේ ළඟට ඕන කෙනෙක් ආවහම ඔබ වහන්සේ කරකෝලා ළඟට ගන්නවලු. ආයිතින් උන් හෙලවෙන්නවත් නැහැ කියනවා. මේක ඇත්තක්ද බොරුවක්ද? එහෙම නේද? බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නෙට පින්වත්නි ඔව් කිව්වෙත් නැහැ, නැහැ කිව්වෙත් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල හරීම ලස්සන ක්‍රමවේදයක් බුදුහාඳුරෝ බද්ධියට කියලා දුන්නා. බද්ධිය අහන්නේ ආවර්තනී මායාවක් තියනවාද කියලා. දැන් සමාජෙ පින්වත්නිව ගොඩාක් කාලවට මිනිස්සු තමන් වටා පිරිසක් ගොඩනැගෙද්දී ඒ පිරිසත් එක්ක ගනුදෙනු කරද්දී බලාගෙන ඉන්න අයට හිතෙන්නේ මොකක්ද? මොකක් හරි මායාවක් ඇති. මිනිස්සු රවට්ට ගන්න මොකක් හරි ක්‍රමවේදයක්. දැන් කාලයක් ඔය කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරන්ටත් තිබ්බා එහෙම චෝදනාව. මේ හාමුදුරන්ට තියෙන ආවර්තනී මායාවක්. නිකම් මේ රැල්ලට නෙමෙයි කිරිබත්දර හාමුදුරුවෝ බණ කියනවා කිව්වහම ඉස්සර බණ අහන්න මිනිස්සු ගියා. ඒ පාරකව මිනිස්සුන් ළඟට ගෙන්නගෙන අවබෝධය දීලා ඒගොල්ලම මහාන කරගෙන තරුණයෝ පැවිදි කරා. ආසපු ගොඩන මේ හාමුදුරුවෝ මායාවක් ඇති. පානදුරේ ආරිය ධම්ම හාමුදුරන්ටත් එහෙමම කිව්වා. එහෙම තමයි ලෝකෙ මිනිස්සු හිතන මොකක් හරි මැජික් එකක් බලයක් ඇති කියලා. බද්ධිය කියනවා ස්වාමීනි ඔබ වහන්සේටත් එහෙමයි කියලා මිනිස්සු කතා වෙනවා. මට දැනගන්න ඕනේ ඒක ඇත්තක්ද කියලා. මොකද අපි කැමති නෑ අභූතයෙන් බුදුහාමුදුරන්ට චෝදනා කර. ඔන්න ඕකයි ඔයත් ගාවත් තියෙන්න ඕනේ. හාමුදුරුවෝ ගැන කසුකුසු යනවා නම් හතර වටේ කෙලින්ම ඇවිල්ලා හාමුදුරන්ට කියන්න ඇහෙන දෙයක් තියෙනවා. මේක ඇත්තද බොරුද? මොකද අපිත් කැමති නෑ ඔබ වහන්සේට අභූතයෙන් චෝදනා කරන්න. බලන්නකො කොච්චර ඍජු ප්‍රතිපත්තියක්ද කියලා. බුදුහාමුදුරන්ගෙන් බද්ධිය අහපුවම බුදුහාමුදුරුවෝ ඔව් කියන්නේත් නැතුව නෑ කියන්නේත් නැතුව බද්ධියට කියනවා මෙහෙම. බද්ධිය. කවුරුත් කිව්වා කියලා කිසිම දෙයක් පිළිගන්න එපා. මේක මගේ ගුරුවරයා කිව්වා කියලා පිළිගන්නත් එපා. මේක මෙසේ සිද්ධ වුණා කියලා පිළිගන්නත් එපා. මේක පරම්පරාවෙන් ආවා කියලා පිළිගන්නත් එපා. අහවල් පොතේ අහවල් පිටුවේ මේක කියලා තිබ්බා කියලා පිළිගන්නත් එපා.
න්‍යායට ගැලපුණා තර්කයට ගැලපුණා කියලා පිළිගන්නත් එපා. මේක මගේ දැනුම් තේරුම් ඇති කාලේ ඉඳන් මෙහෙමයි උනේ කියලා පිළිගන්නත් එපා. බද්ධිය මොලයක් තියෙනවනේ. හැමතිස්සෙම හිතන්න මේක හොඳද නරකද කුසල්ද අකුසල්ද මේක වැඩුවොත් යහපතක්ද අයහපතක්ද විඤ්ඤුන් මේකට ගරහනවද නැද්ද එහෙම හිතලා දෙයක් පිළිගන්නව මිසක් අර ක්‍රමයට පිළිගන්න එපා. දැන් ඔයත් මට කියන්න අද සමාජය ගොඩාක් දේවල් පිළිගන්නේ බුදුහාඳුරෝ එපා කියපු විදිහටද බුදුහාඳුරෝ කියපු විදිහට. බුදුහාඳුරෝ එපා කියපු විදිහ. දැන් Facebook එකේ දාන්නකො තඩි බොරුවක්. නේ චීන විද්‍යාඥයෙක් මෙසේ ප්‍රකාශ කොට ඇත කියලා දානවා තඩි බොරුව. හෙට ඉඳන් මේ රටේ භාගයක් අර තඩි බොරුව කියනවා චීන විද්‍යාඥයෙක් කියලාලු මෙහෙම. නේද? බලන්න මිනිස්සු කොච්චර මෝඩද. අරයා මෙහෙම කිව්වා මෙයා මෙහෙම කිව්වා Facebook එකේ මෙහෙම තිබ්බා ඉන්ටර්නෙට් එකේ මෙහෙම අපි ඒමනේ අද ගොඩක් ඒවා පිළිගන්නේ. සමහර වෙලාවට මිනිස්සු කියනවා පරම්පරාවෙන් ආපු නිසායි අපි මෙහෙම කරන්නේ. මම දැන් ඊයේ පෙරේදා කැලණි විහාරයේදී උපාසකම්ම කෙනෙක්ගෙන් ඇහුවා ඇයි මේ බිම පහන් පත්තු කරන්නේ කියලා. ඒ පාරකෝ අනේ මන්දා ස්වාමීන් වහන්සේ අපි එන වෙලාවට ගොඩාක් බිම පහන් පත්තු කරලා තියෙනවා අපිත් ඒ නිසා පත්තු කරනවා කියලා. දැන් කැලණි විහාරේ ඉස්සර තිබ්බේ එක පහන් ගෙයයි. ඕකේ පහන් පත්තු කරන්න මිනිස්සු ඔක්කොටම ඉඩ මදි නිසා මිනිස්සු මොකද කරේ? වැල්ලේ පහන් පත්තු කළා. දැන් කැලණි විහාරේ දෙපැත්තක පහන් ගස් 1000 දෙකක් හදලා තියෙනවා තාම බිම පත්තු කරනවා. අර පරම්පරාවෙන් ආපු ගොංකම් කරන්න ගියාම යථාර්ථය මොකද්ද කියන එක තේරුම් ගන්න බැරුව. මේ ලෝකේ කවදාවත් පරම්පරාවෙන් ආව න්‍යායට ගැලපුණා තර්කයට ගැලපුණා අම්මා තාත්තා කිව්වා පොතක එහෙම පිළිගන්න එපා බද්දිය. පිළිගන්න පුළුවන් ක්‍රම 4යි. අද ඉඳන් මං හිතනවා මේ ඇත්තොත් මේ ක්‍රමය ජීවිතේට එකතු කරයි කියලා. මොකද්ද ක්‍රමය? මාතෘකා 4යි. ඕනම දෙයක් කරද්දී පින්වත්නි ඔයත් ඉස්සෙල්ලම හිතන්න ඕනේ පළවෙනිම දේ මේක හරිද වැරදිද? මොකද්ද පළවෙනි එක? මේක හරිද වැරදිද? හරිනම් කරන්න වැරදි නම් කරන්න එපා. ලේසි නේද? දෙවෙනි එක තමයි මේක කුසල්ද අකුසල්ද? කුසල් නම් එකතු කරගන්න. කුසල් කියන්නේ අපි නිවනට ලං කරන්නේ වන්නේ. අකුසල් නම් නිවනින් ඈත් කරනවා නම් හිමීට ඒ දේවල් අයින් කරලා දාන්න. තුන්වෙනි එක බුදුහාමුදුරුවෝ කියන මේ දේ දීර්ඝ කාලයක් කළොත් යහපතක්ද අයහපතක්ද? යහපතක් කියලා හිතුනොත් කරන්න කිව්වා. අයහපතක් කියලා හිතුනොත් අතාරින්න කිව්වා. ඊළඟට කියනවා මේ දේවල් වලට විඤ්ඤූන් ගරහනවද විඤ්ඤූන් අගය කරනවද? කවුද විඤ්ඤූන් කිව්වේ? අපිට වැඩිය නුවණ තියන අය. අපේ ආගමික ශාස්ත්‍රුන් වහන්සේලා ශ්‍රාවකයෝ සිල්වත් ගුණවත් ඇත්තෝ අපි කරන මේ දේවල් අගය කරනවද මේ දේවල් වලට ගරහනවද? අගය කරනවා නම් කරන්න කිව්වා ගරහනවා නම් ඈත් කරන්න කිව්වා. ඔහොමයි කිව්වා දෙයක් කරන්න ඕනේද නැද්ද කියලා තේරුම් ගන්න. දැන් කියන්න පුළුවන් ද 4 මතකද? පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? හොඳද නරකද? දෙවෙනි එක කුසල්ද අකුසල්ද? තුන්වෙනි එක දීර්ඝ කාලයක් කරාම වෙන්නේ හොඳක්ද නැද්ද? ඊළඟ එකට මේකට විඤ්ඤූන් ගරහනවද නැද්ද? මේ 4 ගැන හිත කරන්න කිව්වා. බද්දිය කිව්වා ස්වාමීනි තව ටිකක් විස්තර කරන්න බැරිද? පුළුවන්. ඔන්න බුදුහාඳුරෝ මෙහෙම අහනවා. බද්දිය මෙහෙම හිතන්න. ලෝභය කියන්නේ හොඳ දෙයක්ද නරක දෙයක්ද? නරක දෙයක් ස්වාමීනි. ලෝභය කියන්නේ මොකද්ද? නරක දෙයක්. ලෝභය කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක් ස්වාමීනි. ලෝභය දිගු කාලයක් පුරුදු පුහුණු කළොත් ඔබට ඒ ලෝභයෙන් ලැබෙන්නේ නපුරක්ද හොඳක්ද? නපුරක් ස්වාමීනි. ලෝභය කියන එකට නුවණැත්තු ගරහනවද නැද්ද? ගරහනවා ස්වාමී. එහෙනම් ලෝභය කියන්නේ අයින් කරන්න ඕන දෙයක්ද ලං කර ගන්න ඕන දෙයක්? අයින් කරන්න ඕන දෙයක් ස්වාමීනි. ඕක කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. දෙවණියට අහනවා බද්ධිය ද්වේෂය කියන්නේ නරක දෙයක් ස්වාමීනි. ද්වේෂය කුසල්ද අකුසල්ද? අකුසල් ස්වාමීනි. ද්වේෂයෙන් හිටියොත් දිගු කාලයක් ඒ මිනිහට වෙන්නේ හොඳක්ද නරකක්ද? නරකක් ස්වාමීනි. එහෙනම් බද්ධියේ ද්වේෂය නුවණැත්තන්ගේ ගැරහීමටද ප්‍රශංසාවට?
ගැරහීමට ස්වාමී. එහෙනම් ද්වේෂය අයින් කරන්න. කාගෙන්වත් ඕවහන්න ඕනේ නැහැ. පොත්පත් වලින් ඉගෙන ගන්න ඕනේ නැහැ. අර හාමුදුරුවෝ කියනකන් ඉන්න ඕනේ නැහැ. මෙයා කියනකන් ඉන්න ඕනේ නැහැ. බුදුහාමුදුරුවෝ කියනවා තමන්ගේ නුවණින් හිතලා තේරුම් ගන්න. තුන්වෙනි එක. මෝහය කියන්නේ බද්ධිය හොඳක්ද නරකක්ද? මෝඩකම නරක. කුසල්ද අකුසල්ද? අකුසල්. දිගු කාලයක් මෝඩකම් කර කර හිටියොත් හොඳයිද නරකයි? නරකයි. මෝඩකමට නුවණැත්තෝ ගරහනවද නැද්ද? ගරහනෝ. තව එකක් කියනවා. ලෝභය, ද්වේෂය, මෝහය හැරුණකොට සාරම්භය. මොකද්ද පින්වත්නි සාරම්භය කියන්නේ? එකට එක කිරීම. එකට එක කිරීම හොඳ දෙයක්ද නරක දෙයක්ද? නරක දෙයක්. කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. දිගු කාලයක් එකට එක කරොත් විනාශයක්ද යහපතක්ද? විනාශයක්. විඤ්ඤුන් ගරහනවද නැද්ද? ගරහනවා. ඔන්න ඔය හතර ගැනයි කියන්නේ. ලෝභය, ද්වේෂය, මෝහය සහ එකට එක කිරීම. දැන් ඔයත් නිකන් හිතන්නකො ලෝභය කියන එක අපිට මොනතරම් හානියක් කරනවද? අපි ඔය අපි සතු දේවල් වලට ආසයි. දැන් කියනවා ලෝභය කියන්නේ අපේ මිනිස්යන්ට අහිතකර දෙයක්. මම ඔබෙන් අහනවා ප්‍රශ්නයක්. ඔබ ළඟ තියනවද ලෝභය? ඈ? අවංකවම කතා කරමු. තියනවද? තියනවා. අත් දෙයියනේ මන් ළඟත් තියනවා. තියෙන නිසානේ පන්සලේ දොරවල් වහලා යතුරු කරලා සාක්කුවේ දාන් බණ කියන්නේ. තියනවා. ඒවා එකපාරට නැති වෙන්නේ නැහැ. මේ සමහරු හිතන් ඉන්නවා හාමුදුරුවෝ මහාන වෙද්දිම රහත් වෙන්න ඕනේ කියලා. එහෙම වෙන්නේ නැහැ. මේක තෝකතෝකම් කනේ කනේ. හැමතිස්සෙම ටික ටික වඩන්න ඕන දහම. එනිසා මේ දහම වඩාගෙන ගියාම දවසක මුත්‍ති හැමදෙයින්ම නිදහස් වෙයි. අනාලිය ආසාව නැති වෙයි. තණ්හක්කය තණ්හාව ෂය වෙයි. බුදුහාමුදුරුවෝ එදාට කියනවා නිබ්බාන නිවන් දැක්කා කියලා. සා ලෝභය අපි හැමෝම ගාව තියෙන. මොනාටද අපි ලෝභ? අපි සතු දෙයට. හැබැයි ලෝභය පින්වත්නි ඊට වැඩිය භයානක වෙනවා අපි සතු දෙයටත් වැඩිය අනුන් සතු දෙයට අපි ආස කළොත්. දැන් මන් සතුව තියෙන ඔරලෝසුවට මං කැමති. ඒක භයානක නෑ. හැබැයි මට එහා පැත්තේ ඉන්න කෙනා අතේ දාගෙන ඉන්න ඔරලෝසුවට ආස හිතුනොත් එතන පින්වත්නි තියෙන්නේ ලොකු භයානක තත්ත්වයක්. අපි හොඳින් හරි නරකින් ඒ ඔරලෝසුව ගන්න උත්සාහ කරනවාමයි. අද ලෝකේ රටවල් අතර යුද්ධ ඇති කරලා මහ බල සම්පන්න රටවල් ආයුධ ටික විකුණන්නේ නැද්ද? විකුණනවා ලෝභය නිසා. සමහර වෙලාවට ලෙඩ හදලා විස බීජ හදලා වෛරස් හදලා මුදා හැරලා මිනිස්සු ලෙඩ වුණාම අනිත් පැත්තෙන් බෙහෙත් ටික විකුණන්නේ නැද්ද? ලෝකේ බලවතුන් වීමේ ආසාව. සල්ලිකාරයන් වීමේ ආසාව. ඒ කියන්නේ ලෝභය කියන්නේ අත්හල යුතුම දෙයක්. අත නොහැරියොත් ප්‍රශ්නයක්. ද්වේෂය ඇති වෙන්න හානිදායකයි. සමහරු ඉන්නවනේ පින්වත්නි දවසම ඉන්නේ කේන්ති. යථාබතන් නිකිතෝ එවං නිරයි. මහණෙනි මතක තියාගන්න එහෙම ද්වේෂයෙන්ම ජීවත් වෙන මිනිස්සු මැරිලා ගිහිල්ලා උපදින්නේ කොහෙද? අපායේ නිරයි. තංකිස් හේතු මොකද්ද හේතුව? චේතු හිස්ස බික්කවේ පදුට්ටෝ. ඔවුන්ගේ සිතුවිලි ඔක්කොම paludu වෙලා ඉවරයි. ද්වේෂයේ දිගු කාලයක් වැඩුවොත් හානියක්. මම දැක්ක පත්තරේ තියෙනවා ලිපියක්. මිනිස්සෙක් මාස 6කට වැඩි කාලයක් වෛරසිතකින් ද්වේෂසිතකින් ඉන්නවා නම් නිවෙන්නේ නැති මහ පුදුම වෛරයක් හිතේ රඳවාගෙන ඉන්නවා නම් පිළිකාවක් සෑදීමේ සම්භාවිතාව 60%කටත් වැඩි කියලා. මාස 6කටත් වැඩිය ඇඟේලේ රත් කර කර දත් මිටි කකා කෝපයෙන් ඉන්නවා නම් පලිගණ්ඩ හිතාගෙන පිළිකාවක් හැදෙන්න තියෙන සම්භාවිතාව 60%. ඊටත් වැඩි කියන. එසා බරපතලයි. භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කරන අත්හල යුතු දේ අත්හල යුතුයි කියලා හිතෙනවා නම් මේ මොලේට මේ මොහොතේම අතාරින්න. මෝහය කියන්නේත් එහෙම දෙයක්. සසර අපිව දුකකටපත් කරන දෙයක්. අද මෝහෙන් වැහිලා. අද සමහර වෙලාවට මිනිස්සුන්ට අහන්න ලැබෙන දන් දීලා වැඩක් නැහැ, සිල් රැකලා වැඩක් නැහැ, පන්සල් ගිහිල්ලා වැඩක් නැහැ, මෙලොවක් නැහැ, පරලොවක් නැහැ. කොහෙද අපාය තියෙන්නේ? කොහෙද දිව්‍ය ලෝක තියෙන්නේ? කිසිසේත් කතා නොකළ යුතු මාතෘකා කිය හාමුදුරුවරුත් බන්නට කියන. එසා දායකයෝ පරිස්සම් වෙන්න. මේ ගෙනියන්නේ මෝහයට, අවිද්‍යාවට, අන්ධකාරයට අපිව ගෙනියන්නේ. තථාගතයන් වහන්සේගේ ධර්මයේ පිරිසිදුව අවබෝධ කරගන්න. බුදුරජාණන් වහන්සේ අපිට හැම මොහොතකම දේශනා කළේ ආලෝකය තුල ඉන්න. ලෝකේ භයානකම අකුසලයක් මිත්‍යා දෘෂ්ටිය.
මිත්‍යා දෘෂ්ටිකයාට ඒකාන්ත වශයෙන්ම පින්වත්නි ගති දෙකයි. එක්කෝ එයා තිරිසන් යෝනිය උපදිනවා, එක්කෝ අපායට යනවා. එතෙන්ට වැටෙන්න එපා බෞද්ධයෙක් වෙලා ඉපදිලා. මනුස්ස ලෝකයේ ඇස කන නාසය දිව ශරීරයත් හම්බ වෙලා අංග විකලත් නැහැ, මන්ද බුද්ධිකත් නැහැ. ඔයත් වටිනා ජීවිතයක් ලැබිච්ච වෙලේ මෝහයෙන් අන්ධ වෙන්න යන්න එපා. අත්හල යුතු දේ අතහැරිය යුතුයි කියලා පිළිගන්න. එකට එක කිරීමත් එහෙමයි. එකට එක කරලා දින්න මිනිස්සු ඉන්නවද? නෑ. මන් නම් දැකලා තියෙනවා එකට එක කරන්න ගියොත් ඒ මිනිස්සු විනාශ වෙනවා. කවුද විනාශ වෙන්නේ? එකට එක කරන මිනිහත් විනාශ වෙනවා. ඒකට භාජනය වෙන මිනිහත් විනාශ වෙනවා. ලස්සන කතාවක් කියන්නද? බණ පොතේ තියෙනවා වලසා සහ කෝන් ගහ කියලා. වලහෙක් කැලේ යන ගමන් කෝන් ගහක් යට බුදිය ගත්තා. කෝන් ගහේ අත්තක් කඩන් වැටුණා වලහගේ ඇඟට. වලහ හිතනවා මේ ගහේ ඉන්න දෙයියෝ කැමති නැතුව ඇති මම මෙතන බුදියනවා. දෙයියෝ තමයි මේ වැඩේ කළේ. බලන්නකො අපිත් සමහරලාට මිනිසුත් එක්ක තරහ හදාගන්න එහෙමනේ. මෙයා වෙන්න ඇති මෙහෙම කියන්න ඇත්තේ. මෙයා වෙන්න ඇති මේ වැඩේ කරන්න ඇති කියලා අස්ථානේ ක්‍රෝධයක් හදාගත්තා. උඹට දෙන්නම් වැඩේ කියලා වලහ ගිහිල්ලා වඩු මහත්තයාගෙන් ඇහුවා මොකද කරන්නේ? මම මේ කරත්තයක් හදන. කරත්තෙට රෝද හදන්න හොඳම ලීය කෝන් ලීය කිව්වා. එතකොට වඩු මහත්තයා අහන කොහෙද කෝන් ලී තියෙන්නේ? එන්නකො මම පෙන්නන්නම් කියලා එක්කන් ආවා. කෝන් ගහ පෙන්නලා කෝ ඔන්න ෂෝ කෝන් ගහ කපා ගන්න කියලා. වඩුවා එක පොරෝපාරයි ගැහුවේ කෝන් ගහේ හිටපු දේවතාවා බැහැලා බිමට ඇහුවා මොකද්ද මේ කරන්නේ? මං කෝන් ගහ කපනවා. මොකටද? කරත්තෙට රෝද හදන්න. කවුද උඹට කිව්වේ කෝන්ලි හොඳයි කියලා? මේ වලහ කිව්වා. එතකොට ඌ එච්චරද කිව්වේ? වෙන මොකුත් කිව්වේ නැද්ද? නැහැ. වලහ නොකියපු ටික මගෙන් අහගනින් කියලා වෘක්ෂ දේවතාව කිව්වා. හරි කෝන්ලියෙන් හදපු රෝද හයියයි තමයි. හැබැයි කෝන්රියෙන් හදපු රෝද වලස් හැමෙන් එතුපුවාම යකඩ වගේ හයියයි. ඉස්සෙල්ලා වලහ මරා ගනින් කිව්වා. වඩුව මොකද කරේ? ගැහුවා පොරවෙන් වලහගේ ඔළුවට. ඌව මරා ගත්තා, හැම ඉරා ගත්තා. ඊළඟට කෝන් ගහත් කපා ගත්තා. ලෑලි ටිකත් අරන් ගියා. අපිට මේ බණ කතාවෙන් කියන අවසානයේදී මොකද උනේ? එකට එක කරන්න ගිහිල්ලා වලහත් ජීවිතේ නැති කරගත්තා. කෝන් ගහත් විනාශ වුණා. දෙයයන්ටත් විමානේ නැති වුණා. එකෙක්වත් එකට එක කරලා දින්නේ නෑ ලෝකේ. එනිසායි බුදුවරු අපිට හැමතිස්සෙම කියන්නේ අක්කෝදේන ජිනේකෝදා. ක්‍රෝධ කරන හැම මිනිහම අක්‍රෝධයෙන්ම දිනන්න. අසාදුන් සාදුනා ජිනේ අසත්පුරුෂයෝ හැමතිස්සෙම සත්පුරුෂ කමින්ම දිනන්න බලන්න. ජිනේ කදරියන් දානෙන ඔබට ලුණු මේ කැටයක්වත් ලුණු බිකක් ලුණු කැටයක් මොනවත් දෙන්නේ නැති මිනිහෙට පවා කෑම ටික දෙන්න කිසිම චේතනාවක් නැතුව බොහොම හොඳට අතෑරලා සතුටින් දෙන්න ලෝභ සිතට ගන්නෙ නැතුව සච්චේ නාලීක වාදිනම් හැමතිස්සෙම බොරු කියා ඔබව රවට්ටන මිනිස්සුන්ට ඔබ පින්වත්නි හැම මොහොතකම සත්‍යයෙන් ගරු කරන්න සත්‍යයේ ආලෝකයෙන් ඔබ දිනන්න බලන්න. බුදුවරු දේශනා කළේ ඕමයි. එනිසා මේ ලෝකේ කවදාවත් කරන පළියට එකට එක කරන්න ගියා කියලා සසර අපට දිනුමක් නැවතුමක් ලැබෙන්නේ නැහැ. එනම් බුදුහාමුදුරු කියනවා නොකල යුතු දේ නොකල යුතුයි කියලා තේරුම් ගන්න, කල යුතු දේ කල යුතුයි කියලා තේරුම් ගන්න කවුරුත් කියන්න ඕනේ නැහැ. අනිත් පැත්තටත් අහනවා. බද්ධිය අලෝභය කියන්නේ හොඳ දෙයක්ද නරක දෙයක්ද? අලෝභය කියන්නේ මොකද්ද පින්වත්නි? ලෝභ නැතිකම. එයා කිසිම දෙයකට දැඩි ලෙස ඇලිලා ගැලිලා නැහැ. හොඳ දෙයක්ද නරක දෙයක්ද? හොඳයි ස්වාමීනි. අලෝභය කුසලයක්ද අකුසලයක්ද? කුසලයක් ස්වාමීනි, නිවනට ලං කරන. අලෝභය කියන එකට විඤ්ඤෝන් ගරහනවද හොඳ කියන? හොඳ කියනවා ස්වාමීනි. ඊළඟට අලෝභය කියන එක දිගු කාලයක් වැඩුවොත් හොඳක්ද යහපතත්? හොඳක් ස්වාමීනි. අද්වේෂය ඒ කියන්නේ ද්වේෂ සහගත නොවීම, අමෝහය මෝහ සහගත නොවීම, අසාරම්භය එකට එක නොකිරීම, ඒවත් හොඳයි කුසල්. ඒ විතරක් නෙමෙයි දිගු කාලයක් කළොත් යහපත. ඒ විතරක් නෙමෙයි සමාජයේ ඉන්න විඤ්ඤෝන් ඔක්කොම හොඳ කියනවා. අංගුත්තර නිකායේ තික නිපාතේ තියෙන සූත්‍රයක් නම මහාසාල සූත්‍රය. මහාසාල ඇවිල්ලා අහනවා බුදුහාමුදුරන්ගෙන්, බුදුහාමුදුරනේ ඉස්සර මනුස්ස ලෝකේ අවීචිය වගේ සෙනගලු කුක්කුට සමපාතිකයිලු. මොකද්ද කුක්කුට සමපාතිකයි? කුකුලෙක්ට වහලෙන් වහලේ පැන පැන යන්න පුළුවන්ලු මුළු නගරය වටාම. එච්චරට ළඟලු ගෙවල්.
කුක්කුට සමපාතිකයි කිව්වා. දැන් එහෙම නෑ. දැන් සෙනග අඩුයි. ගම් නොගම් වෙලා නගර නොනගර වෙලා නියංගම් නොනියංගම් මොකද්ද හේතුව? බුදුහාමුදුරුවෝ කියනවා කරුණු තුනක් ඇතිවීම නිසා කරුණු තුනක වෙනස් වීමක් සිද්ධ වෙලා. මොකද්ද කියන්නේ? කරුණු තුනක ඇතිවීම නිසා කරුණු තුනක් වෙනස් වෙලා. මොකද්ද ඇතිවෙච්ච කරුණු තුන? භාග්‍යවතුන් වහන්සේ කියනවා පළවෙනිම එක තමයි අධර්ම රාගය. දෙවෙනි එක විෂම ලෝභය. තුන්වෙනි එක මිත්‍යා ධර්මය. මේ වැඩි හිටියෝ හොඳට මේ කරුණු ටික ඔළුවේ තියාගන්න. තරුණ තරුණියෝ අවබෝධ කරගන්න මේකම තමයි විනාශයට හේතු. වෙන මොකවත් නෙවෙයි. අපි අද එක එක්කෙනාට සාප කරනවා අරවා මේ නෑ කාගේවත් ඒවා නෙවෙයි. මනුස්ස සමාජය තුළ ඇතිවෙච්ච මහා පව්කම් තුනක ප්‍රතිඵලයක් තමයි ලෝකය විනාශ කරන්න හේතු වෙන්නේ. මොනවද මහා පව්කම් තුන? පළවෙනි එක අධර්ම රාගය. මොකද්ද අධර්ම රාගය කියන්නේ? රාගය වැරදි පැතිවලට යොමු කිරීම, ධර්මානුකූල නොවන අන්දමේ. දැන් බුදුදහම පින්වත්නි Tamanට ගැළපෙන වයසකදී තෝරාගත්ත පිරිමියෙක් තෝරාගත්ත ස්ත්‍රියක් එක්ක කසාද බැඳලා දරුවෝ හදනවා කියන එක වැරදි දෙයක් නෙවෙයි. ඒක බොහොම හොඳයි. ජාතියක පැවැත්මට වර්ගයා බෝ කරන් බුදුහාඳුරේ ඒවට කිසිම ආකාරයකින් අකුල් හෙලලා නෑ. ඒවට සිංහාලෝවාද සූත්‍ර, ව්‍යග්ගපජ්ජ සූත්‍ර, පත්තකම්ම සූත්‍ර ඒවෙන් හොඳට උපදෙස් දීලා තියෙනවා ළමයි හදාගන්න, සල්ලි හම්බ කරන්න නේද? හැබැයි බුදුහාමුදුරුවෝ කියනවා කිසියම් තරුණයෙක්ට තමන්ගේ අම්මා ගැන රාගසිත එනවනම්, අම්මගේ අම්මා ආච්චි අම්මා ගැන රාගසිත එනවනම්, ලොකු අම්මලා පුංචි අම්මලා ගැන රාගසිත එනවනම්, ගමේ ඉන්න වැඩිහිටි ගෑනු ගැන රාගසිත එනවනම්, තමන්ගේ තාත්තගේ සහෝදරියෝ ගැන, තමන්ගේ අම්මගේ සහෝදරියෝ ගැන රාගසිත එනවනම් අධර්ම රාගයයි. ඒවා මිනිස්සු ගාව තියෙන්න පුළුවන් ඒවා නෙවෙයි. දැන් බල්ලෝ පුංචි කාලේ අම්මගේ මව් කිරි බීලා හැදෙනවා. නමුත් බල්ලෝ තරුණ වයසට ආපුවම අම්මා කියලා වෙනසක් නැහැ. තමන්ගේ අවශ්‍යතාවයට අම්මටත් කිට්ටු වෙනවා. ඒක බලුකම. ඕක මිනිස්සු ළඟට ආවහම බුදුහාමුදුරුවෝ කියන අධර්ම රාගය. අද එහෙම වෙලා තියෙනවා. මම දැකලා තියෙනවා අවුරුදු 50 60 නාකි නලු නිලියෝ ගායක ගායිකාව අවුරුදු 25 30 උන් එක්ක පවුල් කනවා. උන් කියනවා ලිඳ අපේ නම් අපි ලිඳේ නම් කාටවත් ඇයි වේදනා කියලා නේද? අපේ සල්ලි අපේ ජීවිත කාටවත් මොකද? අනේ අපිට ප්‍රශ්නයක් නැහැ. එහෙම බුදුහාඳුරන්ගේ කාලෙත් හිටියා, ඊට කලිනුත් හිටියා, හෙටත් පහළ ප්‍රශ්නයක් නැහැ. අපි මේ කතා කරන්නේ ඒවා උලුප්පා පොදු සමාජයටත් සාධාරණීකරණය කරන්න යාම. එකෙක් දෙන්නෙක් ඉඳීම ඒක ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් හැමෝම ඒ தත්ත්වයට ඇදලා දාන්න උත්සාහ කරනවා නම් බරපතලයි. මොකද ලෝකය රැකෙන්නේ දේව ධර්ම මත. දන්නවද ඔයත් දේව ධර්ම? මොනවද දේව ධර්ම? හිරි සහ හොතා. ඔවට කියනවා ලෝකපාලක ධර්ම. පව් කරන්න තියෙන ලැජ්ජාවයි පව් කරන්න තියෙන බයයි. ඕක නැති වෙච්ච දවසට ලෝකය විනාශ වෙන්න පටන් ගන්නවලු. එහෙනම් පළවෙනි එක මොකද්ද? අධර්ම රාගය. දෙක විෂම ලෝභය. මොකද්ද මේ වන්නේ විෂම ලෝභය කියන්නේ? හිතා ගන්නත් බෑ. සමහර වෙලාවට ලෝභකම් ආපුවම එක්කුසේ උපන් සහෝදරයා මරනවා. ලෝභ සිත ආපුවම දීපල ටික ගන්න අම්මා මරනවා, තාත්තා මරනවා. ලෝභ සිත ආපුවම පින්වත්නි සමහර වෙලාවට පන්සලේ හාමුදුරුවෝ මරනවා. ලෝභ සිත ආපු සමහර වෙලාවට ඔය ඇත්ත දැකලා ඇති දාස් ගානක් වඳින බුදුහාමුදුරන්ගේ සිරස මිදිනවා, පපුව හාරනවා, නිදන් හොරු කියලා කියන්නේ. ලෝභකම් ආපුවම පව්පින් ගැන විශ්වාසයක් නෑ. අම්මා තාත්තගේ දේ විකුණලා හරි උන් බලනවා සුඛ විහරණයටපත් වෙන. එහෙනම් දෙවනි භයානක අකුසලෙ මොකද්ද? විෂම ලෝභය. කිනකා මරා ගන්නවා. මං අර කිව්වේ බේත් ටික විකුණ ගන්න මිනිස්සු ලෙඩ කරනවා. අව්‍යායුධ ටික විකුණ ගන්න රටවල් අතර යුද්ධ හදනවා. එහෙමයි මිනිස්සු ලෝභකම් ආපම කටයුතු කරන. ජීවිතවල වටිනාකමක් නැහැ. තුන්වෙනි එක මොකක්ද? මිත්‍යා ධර්මය. මිත්‍යා ධර්මය නම් අපි වැඩිපුර කියන්න ඕනේ නැහැ. පහුගිය කාලේ ආණ්ඩුවෙම මැති ඇමතිවරු අගමැති එහෙම කිව්වා. මිත්‍යා ධර්මයට කියන තව වචනයක් තමයි සමලිංගික සේවනය. පිරිමි කෙනත් ගැහණු ගැනත් ආසක්ත වීම මිත්‍යා ධර්මයයි. එහෙම ලෝකයක් විනාශයටමයි යන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. අද ඒවා මේ ඉස්කෝලවල ළමයින්ටත් උගන්වලා ප්‍රොමෝට් කරන්න ඕනෙලු. ඒවා හොඳයිලු. බුදුහාඳුරු කෙනා ලෝකේ විනාශයට බලපාන තුන්වෙනි මේ තුනෙන් දෙවිවරු අතිශයින්ම පිළිකුල් කරන්නේ මිත්‍යා ධර්මය.
සඳහන් කරනවා ධර්මයේ අධර්ම රාගයට දෙවියෝ පිළිකුල් තමයි. හැබැයි ඊට වැඩිය බොහෝ වාර ගමනක් මිත්‍යා ධර්මයට පිළිකුල්. ඔය කියන තුන වැඩි වුණාම මනුස්ස ලෝකයෙන් දෙවිවරු ඈත් වෙනවා. මොනවද කරුණු තුන? ආයි කියන්න අධර්ම රාගයයි, විසම ලෝභයයි, මිත්‍යා ධර්මය. ඔය තුන වුණාම විපර්යාස තුනක් වෙනවා. ඔන්න විපර්යාස තුන බුදුහාමුදුරුවෝ කියන. ඔය තුන නිසා තමයි මිනිස්සු අඩු වෙන්නේ ලෝකේ. පළවෙනි මේක බුදුහාමුදුරුවෝ කියන අර කියන කරුණු තුන වැඩි වෙද්දි මිනිස්සුන්ට පහළ වෙනවා මෘග සංඥාව. ඒ කියන්නේ සත්වයන්ගේ සිත්වල තියෙන සිතුවිලි මෘග සංඥාව කියන්නේ මිනිස්සු එදාට හිතන්නේ තිරිසන් වගේ. මිනිසුන්ට මිනිස් කියන හැඟීම් නෑ. අම්මා දන්නේ නෑ, තාත්තා දන්නේ නෑ, සහෝදරිය දන්නේ නෑ, අක්කා අයියා නංගි මල්ලි අඳුරන්නේ නෑ. කාමසිත අනුව කාමයට අනුව වැඩ කරනවා, ලෝභසිත අනුව ලෝභයට අනුව වැඩ කරන. තමන්ගේ හිතු මනාපේ තමන්ගේ ඉන්ද්‍රිය ටික පිනව ගන්න තියෙන ආසාවෙන් වැඩ කරනවා. එතකොට තිරිසන් වගේ. මිනිසු ජීවිත කාලේ වෙන දෙයක් ගැන හිතන්නේම නෑ. මෘග සංඥාව ඒවා ඉෂ්ට කරගන්න බැරි වුණාම මොකද වෙන්නේ? අවිවාද අතට ගන්නවා, එන කොටා ගන්නවා, එකිනෙකා මැරෙනවා. ලෝකේ මිනිස්සු එන්න අඩු වෙනවා. දැන් මෘග සංඥාව අද ඇවිල්ලාද? සමහර උපාසකම්මලා කියනවා බලන්නකො හඳුරන්නේ ඉතින් මෘග සංඥාව කියන්නේ ඕක තමයි. නෑ මෘග සංඥාව තාම එන්න හිතලවත් නෑ. මෘග සංඥාව ආපු දවසට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ඉන්නවලු අමුවෙන් මිනිමස් කන අමුවෙන් ලේබොන යක්ෂයෝ උන් අඬනවලු හොටු පෙර. උන් අඬ කියනවලු යකඩෝ අපි නෙවෙයි යක්කු මිනිස්සුනේ යක්කු කියලා. අපි කරන ඒවා දැකලා යක්කුන්ටත් ඇඬෙන දවසට කියනවා මෘග සංඥාව. තාම එහෙම හිතිලවත් නෑ. දැන් අපි මේ තල්ලු වෙන්නේ ටික ටික මේ පැත්තට. මතක තියාගන්න එහෙම යුගයක අපි ඉපදුනොත් අපිට ආයි සසර ගැලවුමක් නෑ. ඒකයි බුදුහාමුදුරු කියන්නේ වහ අපිට කේන්ති ගිය වෙලාවක අපේ අම්මගේ බෙල්ල කැපුණොත් අපි අතින් පින්වත්නි අපි කොච්චර කාලයක් නිරේද? අපිට කේන්ති ගිය වෙලාවක අපි ගහන පහරකින් අපේ තාත්තා මරුමුවටපත් වුණොත් අපි කොච්චර කාලයක් සසරේද? ඒකයි බුදුදහම කියන්නේ ප්‍රඥාවන්තයන්ගේ දහම. මේ මෝඩයන්ට සිල්ලරට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. නිසා බුද්ධිමතුන් බණ අහන්න ඕනේ. බුද්ධිමත් මිනිස්සු තමයි ධර්මයේ වටා ඒක රාශි වෙන්න. මේක චුයින්ගම් කන ගමන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. වැටවල් අයින ඉඳගෙන කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. කුඩේ ඉහළගෙන කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ධර්මශාලාවේ ඉඳගෙන බොහොම නිර්වුල් මනසකින් කරන්න ඕන දෙයක්. ඔන්න බුදුවරු දේශනා කරපු ධර්මය. මෘග සංඥාව පහළ වුණාම එකිනෙකා කා කොටා ගන්න පටන් ගත්තාම ලෝකේ පටන් ගන්නවලු මහා යුද්ධ. මොනවද මහා යුද්ධ කියන්නේ? ලංකාවේ තිබ්බ අවුරුදු 30ක් යුද්ධයක්. ඒකත් මහා යුද්ධයක් නෙවෙයිලු. පළවෙනි ලෝක යුද්ධය, දෙවෙනි ලෝක යුද්ධය කියලා ඔයත් අහලා තියෙනවනේ නේද? ඒවත් මහා යුද්ධ නෙවෙයිලු. හප්පේ එතකොට මහා යුද්ධේ කොච්චර බරපතල ඇද්ද? මං කියනවා ඉතින් සංඛ්‍යා ලේඛන ටිකක් ඔලුවට දාගන්න අමාරු වෙයි. නමුත් මහා යුද්ධය කියන්නේ සරලවම මේක. අඩුම ගානේ ඇත්තු 10000ක්වත් මැරෙන්න ඕනේ. අස්සයෝ ලක්ෂයක්වත් මැරෙන්න ඕනේ. රත 50100ක් පෙරලෙන්න ඕනේ. ඒ කියන්නේ යුද්ධ ටැංකි ඔය ඔක්කොම 50100ක් පෙරලෙන්න ඕනේ. අඩුම ගානේ මිනිස්සු කෝටි 100ක් මැරෙන්න ඕනේ. ඔකට කියනවා මහා යුද්ධයක්. කෝටි 100ක් මිනිස්සු මැරුණාම හිස් කලන්දයක්, හිස නැති මල කඳක් නටනවලු යුද්ධ භූමියේ. හිස නැති මල කඳක් නටනවා කියවම් 2000න් පස්සේ උන් කියයි තැන් තැන් හප්පේ කියන බොරු. බෙල්ල කැපුවට පස්සේ නටන්න පුළුවන්. එහෙමනේ උන් ධර්මය අල්ලන්නේ සර්පයාගේ වලිගේ වගේ. බොහොම පොඩි කෑල්ලක් අර Facebook වල කෑලිනේ බන දාන්න. ඒ කෑල්ල අල්ලගෙන තමයි දඟලන්නේ. සම්පූර්ණ බණක් අහන්නේ නැහැ. හිස් කලන්දයක් මේ ඉවර වුණාම නටනවයි කියන්නේ මොකද්ද? මහ පොළොවට ඒ කරපු සංහාරය දරන්නවත් බෑ. ඒ තරම් අපරාධයක් කළා කියන එක. ඕකට කියනවා මහා යුද්ධ. ලෝකේ තිබිලා තියෙනවද මහා යුද්ධ? තිබිලා තියෙනවා. අපි දන්න ධර්මාශෝක මහරජුරුවන්ගේ සීයා චන්ද්‍රගුප්ත මෞර්ය මහා යුද්ධයක් කළා. සඳහන් කරනවා ඉතිහාසයේ හිස නැති මල කඳන් 80ක් නැටුවා කියලා. ඒ කියන්නේ කෝටි 100 80ක් මරලා. ලෝකෙ තිබ්බ මහා යුද්ධ. චන්ද්‍රගුප්ත මෞර්ය ගැන ඔයත් දන්නවා. පහුගිය කාලේ ඔය ටීවී එකේ නාට්‍යයක් බැලුවේ චන්ද්‍රනන්දනී කියලා. චන්ද්‍රගුප්ත මෞර්යගේ කතාව. එසා මතක තියාගන්න මේ ලෝකේ එහෙම ඒවා වෙලා තියෙන. ඊට පස්සේ මිනිස්සු නැහැ. මිනිස්සු නැති වෙන්න හේතුව තමයි ඔන්න පළවෙනි එක මෘග සංඥාව පහළ වීම. 2
අධර්ම රාගයයි විෂම ලෝභයයි මිත්‍යා ධර්මයයි වැඩි වෙන්න දෙවිවරු මහ පොළොවෙන් ඈත් වෙනවා. දේශගුණික ඍතු රටා වෙනස් වෙනවා. දෙවිවරුන්ගේ ඇල්ම බැල්ම නැහැ. මොකද වෙන්නේ? ස්වභාවික ව්‍යසන වැඩි වෙනවා, උපද්‍රව වැඩි වෙනවා. දැන් ඔය වෙලා තියෙන්නේ. දෙවිවරු මේ මහ පොළොවේ වෙන ප්‍රශ්න දිහා සානුකම්පිත නැහැ. දෙවිවරුන්ට මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. වැසවලාහක දෙවිවරු එහෙම මිනිසුත් එක්ක තරහයි. නිසි කලට වැසි ලැබෙන්නේ නැහැ. ඔන්න ලෝකය විනාශ වෙන ක්‍රම. එනිසා ලෝකයේ පින්වත්නි ජීවත් වෙද්දී හැම තිස්සෙම දෙයක් කරද්දී හිතන්න හරිද වැරදිද? කුසල්ද අකුසල්ද? දීර්ඝ කාලයක් කිරීම හොඳද නැද්ද? අන්තිම එක කිව්වා මේ දේවල් වලට විඤ්ඤුන් ගරහනවද නැද්ද? එහෙම හිත කරන්න. එහෙම නැතුව මේ කවුරුත් කියන්නම් වාලේ ඔළුවට ආපු පරිදි න්‍යායට ගැලපෙනවා තර්කයට එහෙම කරොත් පින්වත්නි අපි අමාරු වැටෙනවා. අද ගොඩක් අය හිතන අපි හරි උගත්තු අපි තරම් දන්න අය නෑ අපිට උපාධි තියෙනවා අපි ආවල් තැන ඉගෙන එහෙම හිතලා වැඩ කරන්න ගියොත් ධර්මයේ නැතිව මහා හිස් ලෝකයකටයි අපි යන්නේ. හිතන්නකො දැන් හාමුදුරු කෙනෙක් හැමතිස්සෙම දෙයක් කරන්න කලින් හිතනවා නම් මේක හොඳද නරකද කුසල්ද අකුසල් දිගු කාලයක් මේක කළොත් යහපතක්ද අයහපතක්ද මේකට මගේ වැඩිහිටි සංඝයා ගරහයිද නැද්ද? හාමුදුරුවෝ කොච්චර වටිනා පින්කඳක් වෙනවද? රට පාලනය කරන මෝඩයෝ හිතනවා නම් මේ දේ කළ යුතුද නොකළ යුතුද කුසල්ද අකුසල්ද දිගු කාලයක් මේක කළොත් යහපත්ද අයහපත් මේ වගේ මෝඩ වැඩ කරොත් සමාජයේ ඉන්න විඤ්ඤුන් ගරහයිද නැද්ද? ඔය ටික හිතලා කරා නම් කාගෙන්වත් බැනුම් අහන්නේ නේද? ගොංකම් කරන්න කලින් හිතන්න ඕනේ හොඳද නරකද කුසල්ද අකුසල්ද මේක කළොත් විඤ්ඤුන් ගරහයිද නැද්ද? නොහිතපු නිසානේ පාලකයොත් විනාශ වෙන්නේ. ඔය ටික හිතනවා නම් වෙලෙන්ද විනාශ වෙන්නෙත් නෑ. ව්‍යාපාරිකයෝ හොඳට මතක තියාගන්න. දෙයක් කරද්දී හොඳද නරකද කුසල්ද අකුසල් දිගු කාලයක් මේ දේ කළොත් ව්‍යාපාරයට වාසිද අවාසිද ඊළඟට මේ දේවල් කරොත් සමාජයේ ඉන්න විඤ්ඤුන් ගරහයිද නැද්ද? කම්කරුවත් ඔය ටික හිතන්න ඕනේ. කොහොම සාමාන්‍ය මිනිහත් හිතන්නකො. බුදුහාමුදුරුවෝ කියනවා හරියට හරි බද්දිය. බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය සුද්ධ විතරක් නෙවෙයි මෙතන තියෙන මේ සල්ගස් පේලිය ඉස්සරහ තියෙනවා ගස් ටික. බුදුහාඳුරෝ කියනවා මේ සල්ගස් ටිකත් යම් දවසක පණ ඇවිල්ලා ඔය කියන ධර්මතාවයෙන් යුක්ත වෙනවා නම් මේ සල්ගස් උනත් අකාලේ විනාශ වෙන්නේ නෑ. මිනිස්සු ගැන කවර කතාවද කියලා. බද්දිය සාදුකාර දෙනවා. සාදු සාදු අජ්ජතග්ගේ පානුපේතං උපාසකම් මම් භවං ගෝතමෝ. ඔන්න ඕක තමයි බුදුහාඳුරනේ ශ්‍රේෂ්ඨත්වය. බුදුහාඳුරෝ මේ මැජික් කරලා රවට්ටගෙන නෙවෙයි ධර්මයටයි පහදින්නේ. එනිසා මමත් දැන් බොහෝ කාලයක් තිස්සේ බණ කියනවා. මේ බණ මගේ නෙවෙයි පින්වත්නි. හාමුදුරුවන්ට තනි මිනිස්සු විදියට පහදින්න එපා. බුදුහාමුදුරන්ට පහදින්න. මං නම් හැමදාම පහදවන්නේ බුදුහාමුදුරන්. මම මේ බණ කිව්වම ඔයත්තන්ට මං ගැන නෙවෙයිනේ ආසාව ඇති වෙන්නේ. බුදුහාමුදුරුවෝ කොච්චර ශ්‍රේෂ්ඨයිද කියලා. එහෙම බුදුහාමුදුරන්ටම පහදින්න. මොකද පෘථග්ජන අපි අද ඉන්නවා හෙට නැති වෙයි. බුදුහාමුදුරුවෝ සදාකාලික ලෝකේ ආලෝකය. එනිසා බුදුහාමුදුරන්ගේ මේ බද්ධිය සූත්‍රය ජීවිතයට එකතු කරගෙන ඔයත් ධර්මයෙන් සැනසෙන්න නිවෙන්න ඔබේ මේ ලස්සන ජීවිතය වර්ණවත් කරගන්න අදිෂ්ඨාන කරගන්න අහපු බණත් උපනිශ්‍රයම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා.